රුපියල් 50000ක විතර කෙරටින් ට්‍රීට්මන්ට් එකක් රුපියලක්වත් වියදම් වෙන්න වෙන්නේ ගෙදරදී වලට හදාගන්න කියලා දෙන්නද? ඔයා දන්නවනේ මම ප්‍රතිඵල ගත්ත නැති මට කිසිම දෙයක් අහිතකර දෙයක් මම ඔයාලට රෙකමෙන්ඩ් කරන්නේ නැහැ කියලා. මේක 100%ක් ස්වභාවික දෙයක්. මේක කරොත් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරා වගේම සිල්කි ස්මූත් ලස්සන කළු පාට ඝනකම කොණ්ඩයක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙච්චරයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. පේර විතරයි. පේර කොළ හරිද? මම ඇයි කියලා කියන්නම් හැමදේම පැහැදිලි කරන්න මුලින්ම අහන් ඉන්න. පේර කොළ 10 15ක් අමුයෙන් අරගෙන බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ඒ ඉස්ම ටික අරගෙන වතුර අඬු කෝප දෙකක් ටී කප්ස් දෙකක් දාලා බොයිල් කරන්න විනාඩි 10ක් විතර කළා නිවෙන්න තියලා ඔයාගේ මුළු කොණ්ඩෙම ගන්න ඩ්‍රයි හෙයර් එකේ තමයි අපි ගන්න. කියන්නේ ඔයා තෙල් ගාලා ඉන්නවා නම් එහෙම බෑ. දාඩිය ගොඩක් තියෙනවා නම් බෑ. හොඳ වේලිච්ච ඔයාගේ කොණ්ඩේ ඒක ගන්න. ගාලා හොඳට තට්ටෙටම වැදෙන්න ගන්න ස්කැල්ප් එකටම ගන්න. ගාලා පැය දෙකක් විතර ඉඳලා ඔයා නානකොට ගොඩාක් සැර ෂැම්පු වර්ග පාවිච්චි කරන්න එපා. ඉතින් මේක හදාගන්න ඔයාලට ඩේලි හදාගන්නත් පුළුවන් නැත්නම් හදාගෙන පොඩ්ඩක් දවස් දෙකක් තියාගන්නත් පුළුවන් ෆ්‍රිජ් එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් peerවල මෙන්න මේකයි මැජික් එක. peerවල තියෙනවා විටමින් C. අපිට කොණ්ඩේ වැවෙන්න අනිවාර්යයෙන්ම ඕනේ අපේ කොලජන් growth එක වැඩි කරනවා විටමින් C. අනිවාර්යයෙන්ම ඕනේ විටමින් C කොලජන් growth එකට. ඒ වගේම තමයි විටමින් A, B සහ E ඉහළයි මේ peer කොළවල. එතකොට අපේ හිස් කබලට අවශ්‍ය තෙතමනේ පෝෂණය හැම එකම ලබා දෙනවා. කොණ්ඩේ හිස් කබල dry වුණොත් ඔයාට ඉස්හොරියෙන්න පුළුවන්. ඒ වගේම තමයි කොණ්ඩේ ගැලවිලා යන තුරට කොණ්ඩේ වවා ගන්න බෑ. ඉතින් විටමින් A, B, E තියෙන නිසා එයා හොඳට හිස් කබලට පෝෂණය දෙනවා කොණ්ඩේ වැවෙන්නේ. ඒ වගේම තමයි peer කොළවල තියෙනවා පුදුමාකාර විදිහට ඇන්ටිබැක්ටීරියල් සහ ඇන්ටිමයික්‍රොබියල් සංඝටක. එතකොට ඒවා අපේ කොණ්ඩේ තියෙන අපේ හිස් කබලේ තියෙන බැක්ටීරියා එතකොට ශුද්ධ ජීවීන් එක ෆයිට් කරලා අපිට නිරෝගිමත් පෝෂදායී සංඝටක ඇති කරනවා අපේ හිස් කබල කෙස් වැවෙන. ඒ වගේම තමයි මේකේ තියෙනවා තන්තු ෆයිබර් සහ පොටෑසියම්. පෙරවල ගොඩාක් පොටෑසියම් සහ ෆයිබර් තියෙනවා. අන්න ඒකෙන් ඔයාගේ හිස් කබල දිගට වැවෙන්න උදව් කරනවා. ඉතින් මීට අමතරව තව ගුණාංග ගොඩක් තියෙනවා. ඉතින් peer කොළ කියන්නේ ඇත්තටම මැජික් එකක් කොණ්ඩේ වවා ගන්න නම් ඔයා අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. ඔයාගේ ඩැමේජ්යා තියෙනවා නම් හිස්වරි තියෙනවා නම් කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් තට්ටේ පෑදෙනවා නම් මේක අනිවාර්යෙන් කරලා බලන්න. අද්භූතයි ප්‍රත්‍යක්ෂයි.